සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාලා හැම දෙනාටම. අද අලුත් බ්ලොග් එකක් ඔගොල්ලෝ වෙනුවෙන් ගෙනාවේ අලුත් අවුරුද්දේ පළවෙනිම බ්ලොග් එක. ඉතින් මේ බලන්නකෝ අලුත් අවුරුද්දට මම අපේ ගේ ඉස්සරහා පෙනුම කොහොමද සකසලා තියෙන්නේ කියලා. ඉතින් මේක නම් ටිකක් පරණ සැරසිල්ලක්. ඉතින් මේක මම හදාගෙන තියෙන්නේ ඇත්තටම මේ පේර අතුවල අතු 4ක් විතර හොඳට සුද්ද කරලා අරගෙන ඒක මෙහෙම ලණු වලින් බැඳලා ඊට පස්සේ මැද තියෙන දැන් මේ හෝම් වෙල්කම් එක මම හදාගෙන තියෙන්නේ රෙද්දක් අරගෙන ඒකට ටිපෙක්ස් වලින් තමයි මේ අකුරු ටික මම සටහන් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට කැමති නම් මම දවසක මේක හදන විදිහ කියලා දෙන්නම්. ඉතින් කැමති අය කමෙන්ට් එකක් දාන්න. ඉතින් දැන් මේ පේන්නේ අපේ ඉස්සරහා දොර ගාව ඉඳන් මේ පේන විදිය. ඉතින් එතන තමයි මම මේ පෝතස් පැලයක් වටේට දාලා මේක සරසගෙන තියන්නේ. ඇත්තටම ඉතින් ඒක ස්වභාවිකම ආකෘතියක් විදියට තමයි දැන් තියෙන්නේ. දැන් මේ බලන්න මේ පැලේ මම මේ පෝච්චියේ හිටවලා තියෙන්නේ. ඒකේ තව මල් පැලයකුත් එක්ක තියෙන්නේ. ඉතින් තව පෝච්චි කීපයක ලස්සන ඉන්ඩෝ ප්ලාන්ට්ස් වගේක් හිටවලා තියෙනවා. ඉතින් බලන්නකෝ මේකේ අදහස ඔයගලන්ටත් දෙයක් ගන්න පුළුවන්ද කියලා. ගේ ඉස්සරහා මෙහෙම වාක්‍යයක් සටහන් කරලා මේ වගේ දෙයක් තිබ්බහම ගෙදරට එන අමුත්තෙකුට වුණත් මේක හරිම ලස්සනක් තියෙනවා. ඉතින් දැන් මම මේ ඔයගලන්ට තවත් දෙයක් පෙන්වන්න හදන්නේ. බලන්නකො මේ අපේ ගෙදර මේ මම ඉතින් ඉන්නේ උඩුමහලේනේ. ඉතින් මේ බලන්නකො මේ පැලලි දෙක අතරේ කවුද ඉන්න තවත් යාළුවෝ ටික කියලා. මේ බලන්න කුරුළු කූඩුවක් හදලා තිනවා. දැන් මේ බට පැලල අපි සාමාන්‍යයෙන් දිග අරිනවා. දැන් අපිට මේක දිග අරගන්න බැරුවයි ඉන්නේ. මොකද හරියට ඒ නැමුම තැන තමයි මේ කූඩුව හදලා තියෙන්නේ. අර චූටි පට්ටිචෝ වගේ කුරුල්ලෝ జాතියක් තමයි දැන් මේක ඇතුලේ ඉන්නේ. ඉතින් එයාලා දෙන්නම සැරෙන් සැරේ එනවා යනවා. තාම පැටවුනම් එළියට ඇවිල්ලා නැහැ. ඉතින් ඔන්න ඔය විදියට මගේ බැල්කනි එකකින් ඉඳන් බැලුවාම පාරක් පේනවා. ඉතින් ඔයගලන්ට මේ බැල්කනි එකේ විශේෂත්වයක් පේනවත් ඇති. මේ මම මේ බැල්කනි එක ඩිසයින් කරනකොට මේ විදිහේ යකඩ වලින් පෝච්චි දාන්න පුළුවන් විදියට රාමුවක් සකස් කරලා මේ විදියට බැල්කනි එකේ මේක රඳවලා තියෙනවා. දැන් ඔයාලා මේ දකින්නේ ඒක තමයි. ඉතින් කාට හරි අලුතින් ගෙවල් හදන අයට සරල අදහසක් ගන්න පුළුවන්. දැන් ඔයාලා මේ දකින්නේ අපේ ගෙයි පිටුපස කොටස. ඉතින් ඒකේ තියෙනවා කෙසෙල් පැල කීපයක්. ඉතින් මේ කෙසෙල් පැල අරගෙන කරන වීඩියෝව මොකද්ද කියලා ඔයාලා දන්නවනේ. ඔයාලා මේක කලින් දැකලා තියෙනවා. ඉතින් කෙහෙල් දළු මැල්ලුමක් හදන්න තමයි අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් මේක කලින් දැකපු අයත් ඇති. මගේ වීඩියෝස් කලින් බලලා තියෙනවා නම් ඉතින් බලන්නකො මෙන්න මේ විදියට කෙහෙල් දැල්ල කපාගෙන මැද නාරටි ඉවත් කරනවා. ඉවත් කරාට පස්සේ මේක හොඳට හීනියට අපි මැල්ලුම් කපන ආකාරයට ලියා ගන්න ඕනේ. ගොඩක් අයගේ ඉල්ලීම පිට තමයි නැවත වරක් මම මේ වීඩියෝ එක ඔයගලන්ට ගෙනාවේ. ඉතින් මේ කෙසෙල් දළු වලින් මැල්ලුමක් හදන විදිය ඇත්තටම මුලින්ම මම දැනගත්තේ මගේ මහත්තයාගෙන්. ඉතින් එයා විදේශගත වෙලා ඉන්න වෙලාවක කාපු මේ මැල්ලුම නිසා මමත් මේ ගැන දැනුවත් වුණා. ඉතින් මේක හදන විදිය තමයි දැන් ඔයාලා මේ දකින්නේ අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය.
මේකේ සම්පූර්ණ වීඩියෝව තියෙනවා. මම ඒක ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. ඉතින් මේ කෙහෙල් මැල්ලුම සඳහා අපිට අවශ්‍ය වෙනවා හීනියට කපාගත්ත මේ විදියට කෙහෙල් දළු ටික. ඒක දැන් භාජනයකට දාලා එකට පොල් ස්වල්පයක් එකතු කරන්න ඕනේ. පොල් සාමාන්‍යයෙන් මැල්ලුමකට අවශ්‍ය වෙන ප්‍රමාණයට දාන්න. ඊළඟට ලූණු ටිකක් හොඳට හීනියට ලියාගත්ත ලූණු, ලොකු ලූණු ටිකක්, රතු ලූණු වුණත් මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ටිකක් හොඳින් කලවම් කරලා මේකට මම නම් මෙතන පාවිච්චි කරන්නේ කොච්චි. ඒ නැතත් ඔයගලන්ට අමු මිරිස් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට කහ ටිකක්, සුදු පහේ, ඒ කියන්නේ අමු පහේ ටිකක් සහ ලුණු කුඩු ටිකක්. ඒ ඔක්කොම එකට එකතු කරලා මේ වගේ භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ස්වල්පයක් එකතු කරලා දැන් අපි මේක ටෙම්පරාදු කරගන්නවා. අපි සාමාන්‍යයෙන් ගෝවා මැල්ලුමක් මලවනකොට හදන්නේ අන්න ඒ ක්‍රමයට තමයි මේ මැල්ලුම සකස් කරගන්නේ. ඉතින් මේක හොඳින් මලවලා සාමාන්‍යයෙන් ගොඩ වෙලාවක් ලිපේ තියන්න අවශ්‍ය නැහැ. මේක ඉක්මනට මැලවෙනවා. අර භාජනය ඇතුලෙන් දුමක් වගේ පිටවෙනකොට බලන්න. ඒ සාමාන්‍යයෙන් මේ වගේ මැල්ලුම් වර්ග ඒ දුම පිට වෙනකොට ලිප ඕෆ් කරන්න ඕනේ. නැත්තම් ඒක වැඩිපුර තැම්බිලා ඒකේ ගුණය අපිට නැතිව යනවා. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලා හැමදෙනාටම ප්‍රයෝජනයක් වෙන්න ඇති කියලා. ඊළඟ වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලා හැමදෙනාටම තෙරුවන් සරණයි.